අයිබෝවන් අපි සති දෙකකට ආසන්න කාලයක් කෙටි නිහැඩියාවකින් ඉඳලා තමයි අපි අද දවසේ මුණ ගැහෙන්නේ. මුළු ලංකාවටම බලපාපු යම් කිසි විදිහකින් විවසනකාරී තත්ත්වයක් නිසා අපි හැමෝටම නිහඬ වෙන්න සිද්ධ වුණා. ලංකාව එක තැන යම් විදිහකින් නැවතුණා කිව්වොත් මං නිවැරදි. එහෙම තත්ත්වයකින් පසුව දැන් ආපහු ක්‍රමානුකූලව විවිධ ආධාර උපකාර යටතේ ඒත් එක්කම විවිධ සංවිධානවල ක්‍රියාකාරකම් එක්ක නැවත රට ගොඩනැගිමින් පවතින මොහොතක තමයි අපි ඔබ එක්ක මේ මුණ ගැහෙන්නේ. විශේෂයෙන්ම 2004 සුනාමි විවසනය ගත්තොත් ඒ හා සමානවම මේ පසුගියද ඇතිවෙච්ච ගංවතුර තත්ත්වය සුලිකුණාටු තත්ත්වය නිසා බලපැවැත්වුණු තත්ත්වය ඒ හා සමානවම බලපෑම්කාරී වුණා කියන එක බොහෝ දෙනාගේ මතය බවට පත් වුණා. විශේෂයෙන් අපි ඊයේ දවස වෙනකොට ගත්තොත් ආපදා මරණ සංඛ්‍යාව 627ක් විදිහට වාර්තා වෙනවා. ඒත් එක්කම අතුරුදහන් වූ සංඛ්‍යාව 190ක්, පවුල් 27863කට අයත් පුද්ගලින් 89857 දෙනෙක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානවල තමයි රැඳිලා ඉන්නේ. නිවාස හිමි වුණා, ඉඩම් හිමි වුණා, ඒත් එක්කම ජීවිතවලින් බන්දි ගෙවන්න සිද්ධ වුණා. තවත් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අතුරුදහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ දිස්ත්‍රික්ක 25 ගත්තොත් 25න් 24කටම බලපෑම් විදිහට ප්‍රබල විදිහට බලපෑම් මෙල්ල කරපු තත්වයක්. විශේෂයෙන් මේ සම්බන්ධව අවධානය යොමු කරද්දී ආණ්ඩු පාර්ශවයට විවිධ චෝදනා එල්ල වෙනවා. මේ සම්බන්ධව කලින් දැනුවත් කිරීම කළේ නැහැ. පූර්ව දැනුවත් කිරීම කළ තිබියදී කියන කතන්දරේ. නමුත් අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් ආපදා තත්වයක් ආපු ගමන් අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක් තමයි ආණ්ඩුව පාර්ශවයට ඇඟිල්ල දික් වෙනවා. ඒක කොහොම ගත්තත් ආණ්ඩුවට යම් විදිහකින් වගකීමක් තියෙනවා ජනතාව දැනුවත් කරන්න මේ තියෙන තත්ත්වය සම්බන්ධව. එහෙම ආණ්ඩුවකට බැරි නම් ඒ ආණ්ඩුව වැඩකුත් නැහැ අත්‍තරම. මොකද ආණ්ඩුවක වගකීම මේ රාජ්‍ය බාර ගැනීම තුළ වගකීමක් තියෙනවා. යම් ආපදා තත්ත්වයක් වේවා, රට සංවර්ධනය කිරීමේ මාවතක් වේවා, ඕනෑම තත්ත්වයක් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම් කරන්න, ඒත් එක්කම සංවර්ධිත මාර්ගයකට රට යොමු කරන්න විශේෂ වගකීමක් තියෙනවා ආණ්ඩුවකට. ඒ නිසාම තමයි මේ විපක්ෂයේ චෝදනාව මේ විදිහට එල්ල වෙන්නේ. දැන් ඒ කතාව පැත්තකින් අපි තිබ්බොත් විශේෂයෙන් මේ සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ යම් නිල විදිහට වාර්තා වෙන අනතුරු ඇඟවීම් අපි දකිනවා. සාමාන්‍ය වර්ෂා තත්ත්වයක් තිබේදීත් නිල වෙබ් අඩවි තුල, උන්ගේ සමාජ ජාලා තුල වාර්තා වෙනවා, මාධ්‍ය ප්‍රකාශන තිබෙදී වාර්තා වෙනවා. නමුත් ගැටලුව වුණේ මේක යම් විදිහකින් බරපතල විදිහට අරගෙන ජනතාව දැනුවත් කිරීමක් දක්වා නොගිය එක. දැන් විශේෂයෙන්ම විපක්ෂයේ නගන චෝදනාව තමයි මේක මේ ඇයි මෙහෙම යම් විදිහකින් දැනුවත් කිරීමක් කරලා තියෙද්දි ඇයි මේක ජනතාවට මේ විදිහට බරපතල විදිහට මේක අරගත්තේ නැත්තේ කියන කාරණාව දැන් අපිට විපක්ෂයට නගන්න වෙන චෝදනාව තමයි එක්තරා විදිහකින් විපක්ෂයට මතක් වුණෙත් මේ සුනිකුණාටුව ඇවිල්ලා යම් විදිහකින් දේපල හානි වෙලා ජීවිත හානි වෙලා මේ තත්ත්වය වුණාට පස්සේ තමයි විපක්ෂයටත් මේක මතක් වුණේ. අපි දැක්කා මේ විපක්ෂයේත් විවිධ විදිහට විවිධ අවස්ථාවන්වල මාධ්‍ය ප්‍රකාශනයන් පැවැත්වුණා. සමගි ජන බලවේග වේවා, එක්සත් ජනතා ශ්‍රී ලංකා පොදු පෙරමුණ වේවා, UNP එක වේවා, ඔය කියන සියලු පක්ෂවල අපි දැක්කා මේ ආණ්ඩුවත් එක්ක යම් විදිහකින් 21 ජනරැල්ලක් පැවැත්වුණා නුගේගොඩ. මෙන්න මේ කතන්දරයක යම් විදිහකින් නිරන්තරයෙන් උන් දෛනිකව මාධ්‍ය හමු පැවැත්වුවා. නමුත් ඒ කිසිදු ආකාරයක මේ මාධ්‍ය හමුවක උන් අපිට දැක ගන්න ලැබුණේ නැහැ. මේ කියන විදිහට වගකීම් සහගත විපක්ෂයක් නම් කාලගුණ අනාවැකියක් සම්බන්ධව මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙනවා. ජනතාව ආරක්ෂා කරන්න ආණ්ඩුව යම් විදිහකින් පියවරක් ගන්න ඕනේ වගේ කතන්දරයක් මේ තත්ත්වය උදා වෙන තෙක්ම විපක්ෂය පැත්තෙන් එල්ල වුණේ නැහැ. දැන් ඔය කතන්දර පැත්තකින් තිබ්බොත් දැන් මේ වෙද්දී යම් විදිහකින් මේ සිදුවීම සිද්ධ වෙලා ඉවරයි. දැන් සිද්ධ වෙලා තියෙන අපිට මේ සිද්ධ වෙච්ච ක්‍රියාවලියට යම් විදිහකින් නැවත නැගී සිටින්න අපි දන්නවා. දැන් කොවිඩ් සංගතය හමුවේ එතනින් එහා 2016 වර්ෂයේ වගේදී අපිට ඇති වුණා යම් විදිහකින් බරපතල විදිහේ ගංවතුරු තත්වයක්. ඒ තත්වය යටතේත් පසුව ඒ තත්වයට පසුව ලංකාව ගොඩනගන්න කොයි විදිහටින්ද අපි කටයුතු කරන්නේ. විශේෂයෙන්ම සංජීව විදිරිමාන්න කියලා තිබ්බ මේ ආපදා කළමනාකරන තත්වය යටතේ පසුගියදා මේ සුලිකුණාටුව ඇති වෙන්න කලිනුත් ඒ පිළිබඳව බරපතල විදිහට අරගත්තේ නැහැ ආණ්ඩුව. ඒක ජනතාව දැනුවත් කිරීමක් සිද්ධ කරේ නැහැ. අතින් ආණ්ඩුව ෆේල්. මේ සුලිකුණාටුව ඇති වෙලා පළවෙනි පැය 24 ඇතුළතදී මේ සම්බන්ධව කටයුතු කරපු විදිහ ආණ්ඩුව ෆේල්. නමුත් ප්‍රශංසනීය තත්වයක් තියෙනවායි කියලා සංජීව විදිරිමාන්න කියනවා මධ්‍ය හමුවකදී පසුගියදා මේ ආණ්ඩුවේ යම් විදිහකින් මේ කරන ආපදා කළමනාකරන වැඩ කටයුතු සම්බන්ධව. අපි එක අතකින් සතුටු වෙනවා මේ විපක්ෂයට යම් විදිහකින් ආණ්ඩුවේ හොඳකුත්
පෙනුන අවස්ථාවක්. කොහොම නමුත් දැන් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. අපි අර වචනයෙන් ගත්තොත් ඔබට මතක ඇති අයවැය විවාදයේදී පාර්ලිමේන්තුව තුළ යම් සංවාදයක් ඇති වුණා. හිතන දේවල් වෙන්නේ නැහැ, වෙන දේවල් හිතාගන්න බෑ වගේ ප්‍රකාශයක්. ඒකේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම නොසිතු වෙලාවක නොසිතු දෙයක් සිද්ධ වෙලා මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. දැන් මේ තත්වයටද අපි හැමෝටම පීඩාවට ලක් වෙන්න සිද්ධ වුණා. අපි හැමෝම එකෙන් බැට කෑවා. තවමත් බැට කන පිරිස් ඉන්නවා. තවමත් මේ තත්වය පහව ගිහිල්ලා නැහැ. නායම් අනතුරු ඊයේ දවසෙත් යම් විදිහකින් රතු නිවේදන නිකුත් කළා. ඉදිරියේදී යම් වර්ෂාපතනයේ වැඩිවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරනවා. ඒ සම්බන්ධව අපි සුපරීක්ෂාකාරීව කලින්ට වඩා ඉන්න අවශ්‍ය වෙනවා. ඒත් එක්කම දැන් නායම් තත්වය දැන් මේ වෙද්දි පොළව යම් විදිහකින් පෙඟිලා අර කියන නායම් තත්ත්වය දක්වා සීරුමාරු වෙන ඊටාම ආසන්නයේ තියෙන්නේ. ඒ නිසා පොඩි වැස්සකටත් තදබල විදිහට නායම් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි දැන්ම මේ තියලා රතු නිවේදන නිකුත් කරලා තින්නේ. මේ පිළිබඳව ඔබ අවධානයෙන් ඉන්න, දැනුවත් භාවයෙන් ඉන්න. ඒක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ මේ මොහොතේදී. දැන් කෙසේ වෙතත් මේ තත්ත්වය ගත්තොත් මේකේ බොරදියේ මාළු බාන අවස්ථා අපිට දැක ගන්න පුළුවන්. ආණ්ඩුපක්ෂයේ වේවා විපක්ෂයේ වේවා මේ කතන්දර ටික පැත්තකින්ම තිබ්බත් අපිට මේ භූමිය ඇතුලේ මේ තියෙන තත්ත්වය ඇතුලේ බොරදියේ මාළුබා මනස්ථා කීපයක් වාර්තා වුණා. විශේෂයෙන්ම අපි ගත්තොත් එක්තරා තැනක වාර්තා වුණා විපක්ෂයේ සජබේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් තමන්ගේ නම, දුරකථන අංකය, පක්ෂය, තනතුර මේ සියල්ල ගහලා බත් පැකට් එකේ සීල් එක ගහලා බෙදපු අවස්ථා තිබ්බා. මම මේ කියන්නේ එක දෙයක් විතරයි. මේ විතරක් නෙමෙයි. දැන් මේ මොහොතේ අර බොරදියේ මාළු බාන්න බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. විශේෂයෙන් අපි දැක්කා පසුගිය ගම් වතුර තත්ත්වවලදී ආණ්ඩුවේ හිටපු විවිධ മന്ത്രിවරු කෙහෙල් ගෙඩියේ තමන්ගේ පින්තූරෙත් එක්ක ස්ටිකරයක් ගහලා බෙදපු අවස්ථා අපිට වාර්තා වුණා. දැන් මේ තත්ත්වයටදෙත් මෙන්න මේ වගේ විවිධ තත්ත්වයන් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි ඔවුන්ට ප්‍රකාශ කරන්න මේ තත්ත්වය ඊටාම සංවේදී කාරණයක්. මේක වවාගෙන කන්න දඟලන්න එපා. මිනිස්සු ඊටාම අසරණ භාවයට පත් වෙලා, සමහර අයගේ නිවාස අහිමි වෙලා, සමහර අයගේ ඉඩම පිටින් අහිමි වෙලා, ඇඳිවත විතරයි ඔවුන්ට ඉතිරි වෙලා තියෙන්නේ. එවැනි තත්ත්වයක් යටතේත් යම් විදිහකින් දේශපාලනය කරන්න හදනවා නම්, තමන්ගේ බලය වෙනුවෙන් යම් විදිහකින් මේ තත්ත්වය ප්‍රයෝජනයට ගන්න උත්සාහ කරනවා නම් ඒක කොයිතරම් දුරට සාධාරණද? ඒ දේශපාලනිකව සිද්ධ වෙන කතන්දරේ. ඒත් එක්කම තමයි අපිට වාර්තා වුණා මේ සහල් සහ මේ පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කරපු අවස්ථාවක්. විශේෂයෙන් රුපියල් 100ක පානීය ජල බෝතලයක් රුපියල් 400කට අලෙවි කරලා දිනවා බෙලිහොල්ලේ ආපන ශාලා හිමිකරුවෙක්. ඔහුට විරුද්ධව මේ වෙද්දී අධිකරණයේ නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. දැන් රුපියල් 100ක වතුර බෝතලයක් රුපියල් 400කට විකුණනවා කියන එක මං හිතන්නේ 4 ගුණයක් වැඩි. මේ වගේ තත්ත්වයක කොයිතරම් දුරට සාධාරණද? දැන් සාධාරණ අසාධාරණ තත්ත්වයේ පැත්තකින්ම තිබ්බත් රුපියල් 100ක වතුර බෝතලයක් කොහොමද සාමාන්‍ය තත්ත්වයක් යටදී මේ රුපියල් 400කට විකුණන්නේ? ඒතකොට දැන් මේ වගේ තත්ත්වයකටදී විදේශ රටවල් වලින් ආධාර පිට ආධාර දෙනවා මේ වැටිච්ච තැනින් ගොඩ එන්න. අපේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෝ ඒත් එක්කම සමාජයේ යම් විදිහකින් මේ තත්ත්වය දැකලා උදව් උපකාර කරන පුද්ගලයෝ විශාල වශයෙන් මේ ඔවුන්ගේ ජන ජීවිත ගොඩනංවා ගන්න යලි මේ වැටුණ තැනින් නැවත නැගිටින්න උපකාර කරන මොහොතක දැන් අපේ මිනිස්සු කරන වැඩ රුපියල් 100ක වතුර බෝතලයක් රුපියල් 400කට විකුණනවා. කොයිතරම් දුරට සාධාරණද? ඒත් එක්කම තමයි සහල් වැඩි මිලට අලෙවි කළපු මේ කලගෙඩිහේනේ වෙළඳසල් 4ක් වටලලා තියෙනවා පාරිභෝගික සේවා අධිකාරිය මගින්. දැන් මේ මොහොත කියන්නේ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් තමන්ගේ තිබ්බ ශේෂතම වතුරේ ගහගෙන ගියපු වෙලාවක්. නාය ගියපු ප්‍රදේශයක නම් පස්වලට තමන් සන්තකේ තිබ්බ සියල්ල අසු වෙලා ඒක පොළවට සේන්දු වෙච්ච මොහොතක්. එතකොට එවැනි වෙලාවක උපකාරය අවශ්‍ය සහ මේ මිනිස්සුන්ගේ අර උදව්ව අවශ්‍ය වෙලාවක මේ වගේ දේවල් කරන්නේ අපේම මිනිස්සු. ඒක කොයිතරම් දුරට සාධාරණද? එතකොට දැන් මේ සම්බන්ධව නීතිය කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? දැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒත් එක්කම තමයි මේ
සැමන් වගේ කියන්නේ අපි දන්නවා මේ පොඩ්ඩක් අර බේලි සලාක එක්ක සාමාන්‍යයෙන් කාට හරි බඩු මල්ලක් දෙනවා නම් ඒකේ අර මේ දවස්වල අර ඉක්මනින් පිස ගන්න පුළුවන් කල් තියා ගන්න පුළුවන් විදිහකට සැමන් ටින් එකක් අපි බඩු මල්ලට එකතු කරනවා. ලේබල් අයින් කරලා සැමන් ටින් විකුණපු තත්වයක් වාර්තා වුණා පසුගියදා. ඒකත් පාරිභෝගික සේවා අධිකාරිය මගින් වටලනවා. මෙන්න මේවා තමයි මේ බොරදී මේ මාළු බාන අවස්ථා. ඒත් එක්කම දැන් තවත් විශාල වශයෙන් සිද්ධ වෙන සිදුවීමක් තමයි මේ දැන් මේ දවස්වල ඔය ගම් වතුර තත්වයේ එක්ක පස් කඳු කඩා වැටීම් එක්ක විශාල වශයෙන් මිනිස් ජීවිත වගේම සත්ව ජීවිතත් අහිමි වුණා. විශේෂයෙන් කුකුල්ලු හරක් මේ ආදීනේ ආහාරයට ගන්න අර මාංශමය ආහාර වලට ගන්න සත්වයින් විශාල වශයෙන් ජීවිතක් මරණයටපත් වුණා. දැන් එතකොට ඒ තත්වයට තේ වාර්තා වෙනවා මිනිස් පරිභෝජනයට නුසුදුසු මස් කිලෝග්‍රෑම් 1,000කට මුද්‍රා තැබේ. මස් කිලෝ 12000 කියන්නේ ටොන් 1.2ක්. එතකොට දැන් මේ ප්‍රමාණය බැරි වෙලාවත් මේ වෙළඳ සැලට ගියා නම් ඒ සම්බන්ධව දැන් අපි දන්නවා මේ දවස්වල මේ ජලයත් එක්ක පාචනය, කොලරාව, ඩෙන්ගු විශාල වශයෙන් මේ රෝග වලට ගොදුරු වෙන තත්වයක්. එතකොට මේ වගේ තත්වයක් යටතේදී දැන් මේ වගේ මස් මේ වගේ මේ එසේ මෙසේ ප්‍රමාණයක් නෙමෙයි ටොන් 1.2ක් වෙළඳ සැල් වලට ගිහිල්ලා මේවා මිනිස්සු පරිභෝජනය කළොත් එතනින් එහාට සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධව ඇතිවන ගැටලුව මම කියන්නේ දැන් මේ අපි මතු කරපු කාරණා ටික මේ බොරදියේ මාළු බාන අවස්ථා දේශපාලනික දහරාව පැත්තකින් තියලා අපි අනික් තැනට ආවොත් අපේ මිනිස්සුම කරන ක්‍රියාකාරකම් නිසා අපි දන්නවා අපේ මිනිස්සු ඊටාම අර වැටුණ මොහොතේදී නැගිටින්න මිනිස්සුන්ට සවියක් වෙන මිනිස්සු. නමුත් ඒ මිනිස්සු අතරම ඉන්නවා මේ විදිහේ අර බොරදියේ මාළු බාන අවස්ථා ඕනෑ තරම්. මං කියන්නේ මිනිස්සු ගැන හිතන්න ඕනේ. මොකද මේ ආපදාවට පත් වෙලා තියෙන්නේ මේ අපේම රුධිරයේ තියෙන අපේම සහෝදර සහෝදරියෝ අපේම අම්මලා තාත්තලා අපේම දුවදරුවෝ. එතකොට ඔවුන් සම්බන්ධව අපි සචේතනිකව අපි ඊටාම දයානුකම්පිතව කටයුතු කරන්න ඕන මොහොතක මේ වගේ ක්‍රියාකාරකම් කරනවා නම් ඒ අකටයුතුකම කොයි විදිහටද බලපාන්නේ කියන එක අපි අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මේ සම්බන්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක වෙ යුතුයි. දැන් අපි එමු අර දේශපාලනිකව මේ කතන්දරේ කොහොමද ගලාගෙන ආවේ කියන කතන්දරේ. දැන් උදාහරණයක් විදිහට මේ අපි මුලින් අවධාරණයට ලක් කළා. දැන් මේ ආපදා තත්වය සම්බන්ධව ආණ්ඩුව දැනුවත් කිරීම කරේ නැහැ කියලා විපක්ෂයට මතක් වුණෙත් විපක්ෂයට අවධාරණයට ලක් කරන්න මතක් වුණෙත් මේ ආපදා තත්වයට මුහුණ දෙන්න වෙලා යම් විදිහකින් හානියක් වුණාට පස්සේ දැන් විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස අපිට මතකයි පාර්ලිමේන්තුවේදී කියලා තිබ්බා ඔයාලට බැරි නම් අපිට බාර දෙන්න වගේ එකක් පාර්ලිමේන්තුව ඇතුළේදී කිව්වා ආණ්ඩුවට ආණ්ඩුව ෆේල් ඔයාලට බෑ මේක කරන්න. එහෙම බැරි නම් අපිට දෙන්න අපි කරන්නම් කියලා කිව්වා විපක්ෂ නායකතුමා. දැන් විපක්ෂ නායකතුමා කියනවා මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ස්වාධීනව කටයුතු කරන්න දෙන්නේ නැහැ. දැන් තිබ්බ වැරදි වහගන්න ඕන් මේක පූර්ව අනතුරු ගැනීමක් කරලා තිබ්බා. ආණ්ඩුව ඒකට ක්‍රියාමාර්ග ගත්තේ නැති නිසා ඒ සම්බන්ධව මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ස්වාධීනව කටයුතු කරන්න දෙන්නේ නැහැ. මේ වෙලාවේදී නිකන් මාධ්‍ය මර්ධනයක් තියෙනවා වගේ කතන්දරයක් විපක්ෂ නායකතුමා ප්‍රකාශ කරන. අපි විපක්ෂ නායකතුමා මොකක්ද කියන්නේ කියන ප්‍රකාශයට ගිහිල්ලෙමු. එහෙම අවදානම් තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒක පිළිබඳව ඒ යාන්ත්‍රණයේ ක්‍රියාත්මක නොවුනේ ඇයි කියන එක බරපතල ප්‍රශ්නයක්. මොකද අපි දන්නවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තමන්ගේ රාජකාරිය හොඳට විශ්ල කරා. 11 වෙනිදා ඉඳලා දින 15ක් දිගින් දිගටම මේ තත්ත්වය පිළිබඳව රටට විග්‍රහ කරා. ප්‍රවෘත්ති නිවේදන ලබා දුන්නා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා. අද නම් අපිට ආරංචි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට තහනම් කියලා ස්වාධීනව මාධ්‍ය ආමන්ත්‍රණය කරන්න. මම හිතන්නේ ඒක නෙවෙයි කරන්නට ඕන. මේ සිදුවුණු මහා විනාශයෙන් අපි පාඩමක් ඉගෙන ගන්නට ඕන. පාඩම් ඉගෙනගෙන අඩුම ගානේ පැහැදිලි ආපදා කල්පනා කරන වැඩපිළිවෙලක් අපේ රටට අත්‍යවශ්‍යයි. එය ක්‍රියාත්මක කරන්නට කැප වෙන්නට ඕන. මේක මේ එක එක්කෙනාට ඇඟිලි දික් කරයි කියලා මේ අසහනයටපත් වුණු ජනතාවට සහන ලැබෙන්නේ නැහැ. මේ වරද නිවැරදි කර ගන්නට ඕන. අඩුපාඩුව නිවැරදි කර ගන්නට ඕන. අපි එතනට යන්නට ඕන. ඒ නිසා විශේෂම රජයෙන් ඉල්ලීමක් කරනවා. ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කරන්න කටයුතු කරන්න.
ඒ වැඩපිළිවෙල වඩාත් වේගවත් කරන්න. ඒ වගේම ජනතාවගේ ජීවනෝපායන් වලට ශක්තියක් වන මේ වගේ කර්මාන්ත ගොඩනගන්නට අපේ ජන ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නට එපා. ජනතාවට පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕන අද නිර්මාණය වෙලා තිබෙන යථාර්ථය. ජනතාව විතරක් නෙවෙයි ඒක IMF එකටත් කියන්න ඕන, World Bank එකටත් කියන්න ඕන, EDB එකටත් කියන්න ඕන. ඒ හැම ආයතනයකටම කතා කරලා අපි පෙන්වන්නට ඕන අපි එකමුතු භාවයෙන් යුක්ත රටක් හැටියට අපි මේ ඉල්ලීම කරනවා කියලා. ඒ නිසා කවුරු මට යෝජනා කරත් ප්ලීස් කියන්න එපයි කියලා. මම නම් කියනවා ප්ලීස් කියලා අපේ රටට උදව් ලබා දෙන්න කියලා. ලෝකෙ ඉන්න හැමෝටම මම ප්‍රකාශ කරනවා. ඒක තමයි මේ විපක්ෂ නායකතුමා කියන්නේ. දැන් එතුමා කියන්නේ මේ දැන් චෝදනා කළා වැඩක් නැහැ. අරයට මෙයාට ඇඟිල්ල දික් කළා වැඩක් නැහැ. මේ තියෙන තත්ත්වයට අපි මුහුණ දෙන්න ඕනේ කියන කතන්දරය. හැබැයි අපිට පේන්න තියෙන්නේ දැන් විපක්ෂය දැන් එතුමා නියෝජනය කරන සජබේ ගත්තත් අපිට එතුමාගේ දැන් ප්‍රකාශයෙන් කියන එක නෙමෙයි පේන්න තියෙන පාර්ලිමේන්තුවේ දැන් මේ දවස්වල විවිධ කතා බහක් ඇති වෙලා තියෙනවා. මාධ්‍ය සාකච්ඡා ඇති වෙලා විවිධ සාකච්ඡාමය සංවාද ගොඩනගනවා. දැන් ඒවා තුල අපිට පේන්න තියෙන ඇඟිල්ල දික් කරන කතන්දරේ තමයි. ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා, තමන්ව සුද්ධ කරගන්න මේ වෙලාවේදී දේශපාලනික වාසි ගන්න යම් විදිහකින් මේක පාවිච්චි කරනවා. එතකොට ඒ විපක්ෂ නායකතුමා කරන්නේ ඇඟිල්ල දික් කරන එක තමයි. ඔහුගේ ප්‍රකාශය තුළ තියෙන දැන් ඇඟිල්ල දික් කරන්න එපා, දැන් තියෙන තත්ත්වෙට මුහුණ දෙන්න ඕන කියන එක. ඒ නිසා අපි කියන්නේ ඇත්තරම දැන් මේ මොහොතේ විය යුත්තේ ඇඟිල්ල දික් කරන එක නෙමෙයි කාටවත්. යම් වැරද්දක් සිද්ධ වුණා නම් ඒක වෙලා ඉවරයි. දැන් මේ මොහොතේදී ඒකට වැරදිකරුවන් අපි සොයා ගන්න ඕනේ. නමුත් කෙටි කාලිනව මේ ඊටාම ඉක්මනින් කරන්න ඕනේ කටයුත්ත තමයි. දැන් අවතන් පවුල් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ජීවිතවලින් වන්දි ගිවන්න වෙච්ච ජීවිත විශාල සංඛ්‍යාවක් තියෙනවා. සමහරුන්ට තමන්ගේ ඇදිවත විතරයි ඉතුරුලා තියෙන්නේ. දැන් ඉදිරියේදී පාසල් වාරය එළඹෙන ඔවුන්ගේ පොත්පත් සියල්ල එක්ක ගංවතුරට ගසාගෙන ගිහිල්ලා එහෙම නැත්නම් පස්කන්දකට යට වෙලා තියෙන්නේ. එතකොට මෙවැනි තත්වයක් යටතේ අපි තව දුරටත් අර පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් මේ පැත්තට ඇඟිල්ල දික් කරගෙන මේ ප්‍රශ්න වලට විසඳුම් සොයා ගන්න බෑ. දැන් මේ තත්වයේ යටතේ තමයි දැන් මේ දවස්වල මේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු පැවැත්වෙනවා. එහිදී අනුරාධපුර, කුරුණෑගල, මහනුවර ආදී විවිධ දිස්ත්‍රික් කිහිපයකම පසුගියදා මේ සම්බන්ධීකරණ කමිටු පැවැත්වුණා. මෙහිදී අවධානයට ලක්වෙච්ච ප්‍රධාන කරුණක් පිළිබඳව අවධානය යොමු කරමු අපි. විශේෂයෙන් දැන් අපි සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ගත්තොත් අපි දන්නවා අපි රාජ්‍ය යාන්ත්‍රණය යටතේ යම් ක්‍රියාවලියක් සම්බන්ධව කටයුත්තක් කරගන්න ගියන් පස්සේ අපිට සිද්ධ වෙන්නේ අඩුම සති 2-3ක්වත් ඒ කාර්ය වෙනුවෙන් අපිට වැය කරන්න සිද්ධ වෙනවා. කෙටි කාලීනව අපිට මේ ඒ වැඩේ කරගන්න බෑ. අපි අර සෝෂල් මීඩියා වල පසුගිය දවස්වල ෂෙයා වුණා. මේක ඉස්සෙල්ලා ඉඳන් ෂෙයා වෙනවා. අර සූරපප්පයි ජිම්පප්පයි වැඩ 12 කරගන්න ගියන් පස්සේ මේ අර කාර්යාලයකට යද්දී ඒ වැඩේ කරගන්න අර පළවෙනි තට්ටුවට යනවා, ඊට පස්සේ 20 වෙනි තට්ටුවට යන්න කියනවා, එකකින් ආයෙ දෙවෙනි තට්ටුවට එන්න කියනවා. ওই විදිහේ අර වටේ යවන සංස්කෘතියක් අපේ රාජ්‍ය සේවය ඇතුලේ තියෙන්නේ. ඒතකොට දැන් මේ කාරණාව මේ ආපදා කළමනාකරන තත්ත්වය යටතේ පවුල් වලට වන්දි ලබා දීමේදී එහෙම නැත්නම් දැන් මේ තියෙන තත්ත්වය යටතේ උන්ට සාමාන්‍ය ජන ජීවිතය යථාවත් කරගන්න ඒ ලබා දෙන මුදල් ලබා දීමේදී මුහුණ දෙන්න සිද්ධ වුණොත් අර කබලෙන් වැටුණු මිනිහට ආපහු මේ ලිපට වැටිලා පිච්චෙන්න වෙන අවස්ථාවක් තමයි තියෙන්නේ. මොකද මේ ඊටාම බරපතල විදිහට ඔවුන් දැන් අවතන් ඌවන් බවට පත් වෙලා තියෙනවා. ඔවුන්ගේ ජන ජීවිතයේ මුළුමුණින්ම අඩාල වෙලා තියෙන්නේ. ඒ වැනි මොහොතකත් අර විදිහට රාජ්‍යාන්ත්‍රණයේ තියෙන අකටයුතුකම් වලින් බැටකන්න සිද්ධ වුණොත් ඒක ඊටාම ගැටලුකාරී තත්වයක්. දැන් අපි ගත්තොත් විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් හරහා ප්‍රාදේශීය වශයෙන් ග්‍රාම සේවා නිලධාරී, සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී මෙන්න මේ කියන නිලධාරීන් කොට්ටාසේ සොයා බැලීම මත තමයි උන්ව යොමු කිරීම සිද්ධ කරන්නේ ඒ අදාළ ආධාර මුදල් ලබා ගැනීම සඳහා. එතකොට ගම්වල ග්‍රාමීය වශයෙන් තවමත් සිද්ධ වෙන සිදුවීමක් තමයි අපි දන්නවා දැන් ඔය ඉන්න ග්‍රාම සේවක නිලධාරීතුමා යම් විදිහකින් ඒ අදාළ ක්‍රියාවලිය නිසි පරිදි සොයා බැලීමක් කරලා නිසි ක්‍රමවේදයෙන් කරන්නේ නැත්තම් ඒකේ අකටයුතුකම සිද්ධ වෙන්නේ අදාළ බින්දිත පාර්ශවයට. උදාහරණයක් විදිහට අපි හිතමු අපි දන්නවා දැන් ඔය සමෘද්ධිය ලබා දෙන විදිහ, අස්වැසුම ලබා දෙන විදිහ, ඒ පවුල් තෝරා ගැනීම සම්බන්ධව යම් ගැටලු තියෙනවා. සමහරුන්ට කොහොමද අස්වැසුම ලැබුණේ කියන එක සම්බන්ධව යම් ගැටලු තියෙනවා. ඔය
නිවාස ලබා දීමේදී සජිත් ප්‍රේමදාස විශාල වශයෙන් අපි දැක්ක මේ ග්‍රාමීයව ගම්මුදා වැඩසටහන් යටතේ නිවාස ලබා දුන්නේ. ඒ නිවාස ලබා දුන් පුද්ගලයන් සම්බන්ධව යම් ගැටලු තියෙනවා. ඒතකොට මේවා තෝරා පත් කළේ අදාළ ග්‍රාම සේවා නිලධාරී ඔය කියන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න නිලධාරීන් විසින් තමයි ප්‍රාදේශීය වශයෙන් මේ සොයා බැලීම් මේ තෝරා ගැනීම සිද්ධ කළේ. එතකොට ඒ තිබ්බ අකටයුතුකම් මේ රුපියල් 25000 ලබා දෙද්දි මේ රුපියල් 50000 ලබා දෙද්දි සහ මේ නිවාසක් අහිමි වුණා නම් ලක්ෂ 50ක් ලබා දෙනවා ඉඩමත් එක්කම දෙකම අහිමි වුණා නම් කෝටියක් ලබා දෙනවා. මෙන්න මේ සොයා බැලීම් සම්බන්ධව මෙන්න මේ තෝරා ගැනීම සම්බන්ධව අර කලින් ක්‍රියාත්මක වෙච්ච විදිහටම නම් ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙන් බින්දිත බවට පත් වෙන්නේ අර කියන මේ ගංවතුර තත්ත්වය නිසා මේ නායම් තත්ත්වය නිසා අවතන් බවට පත් වෙච්ච අසරණ භාවයට පත් වෙච්ච පුද්ගලයම තමයි. දැන් ජනාධිපතිවරයා මේ සම්බන්ධව මේ මහනුවර කමිටු රැස්වීමේදී යම් අවධානයක් යොමු කරනවා නිලධාරී කරන ප්‍රශ්නයකදී අපි ප්‍රකාශයට ගිහිල්ලා ඉමු. දැන් අපිට ඔය තියෙන ප්‍රශ්නේ තමයි අපි සාමාන්‍ය අපේ රාජකාරී රටාව වෙලා තිබුණේ ඒවා ඒ දෙපාර්තමේන්තු විසින් ඒ ආයතන විසින් කළ යුතු කියන වැඩ රටාව. එමෙන්න නේද වෝටර් බෝඩ් එකේ ප්‍රශ්න වෝටර් බෝඩ් එක විසඳගත යුතුයි ඉරිගේෂන් එකේ ප්‍රශ්න ඒගොල්ලෝ විසඳගත යුතුයි වගේ වැඩ රටාවකට අපි සාමාන්‍ය රාජකාරී රටාව තියෙනවා. හැබැයි දැන් අපි මේ විශේෂ තත්ත්වය බලන්න ඕන තුන තියෙන්නේ ඒ සාමාන්‍ය රාජකාරී මේ යාන්ත්‍රණය නෙවෙයි. අපිට මෙහෙයුම් යාන්ත්‍රණයක් ඕන. ඒකට අපිට අපේ විවිධ හමුදාව, අපේ පොලිසිය, ස්වේච්ඡා මේ ජනතා සහභාගීත්වය, අනිත් යට නොවුණු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශ සභාවල තියෙන යන්ත්‍රෝපකරණ වල සහාය සහ ඒ නිලධාරීන්ගේ සහාය මේ වගේ අර මම හිතන්නේ අපි හැමදෙනාම කල්පනා කරන්න ඕන. මේ ඉලක්ක සහ වැඩසටහන හදාගන්නකොට සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණයේ තියෙන වගකීම් ලෙස කල්පනා කරනකොට මෙහෙයුමක් ලෙස එතන පුළුවන් ප්‍රාදේශීය ලේකම්තුමත් එක්ක නේද ප්‍රාදේශීය මට්ටමේ සාකච්ඡා කරලා මොනවද අවශ්‍ය ශ්‍රමය මොකක්ද අවශ්‍ය තාක්ෂණික සහාය නේද මොනවද අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කියලා හැදුවොත් මට හිතන්නේ මේ අපි හදන ඉලක්ක වලට වඩා වේගෙන් මේක කරගන්න පුළුවන්. සමහර ඉලක්ක සකස් කරන නැත්තේ බොහෝ දුරට තමන් සතුව තියෙන යාන්ත්‍රණයේ තියෙන හැකියාව අනුව මම හිතන්නේ අපි එකකින් එළියට ඇවිල්ලා නේද මේක මෙහෙයුමක් ලෙස සලකලා කෙටි කාලයක ඇතුළත මේක කරලා සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය අපි වැඩ කරන්න පටන් ගමු. හැබැයි දැන් අපිට අවශ්‍යකම තියෙන සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මවන්න මෙහෙයුම් යාන්ත්‍රණයක් අවශ්‍ය වේවි. මේ සියල්ල ඉක්මනින් කරන්න. ඉතින් අපි සාමාන්‍ය යාන්ත්‍රණය ගත්තොත් ගස්සිවස් කරන්න සති දෙකකට වඩා වැඩි යනවා තමයි. හැබැයි දැන් අපි හදන්නේ සාමාන්‍ය යාන්ත්‍රණය නෙවෙයි. ලබාගත හැකි සහාය ඔක්කොම ලබාගෙන මේක ඉවත් කිරීම. ඒතකොට මේ නිලධාරී මහතුන්ගේ තමයි වගකීම තියෙන්නේ. මොකද්ද Tamanට මේවා ඉවත් කරගන්න ඉක්මනින් ඉවත් කරගන්න ඕන මොකද්ද Taman සතු නැති සම්පත්. ඒවා ප්‍රාදේශීය ලේකම්තුමත් එක්ක සාකච්ඡා කරලා පොලිසිය හමුදාව අනිත් තාක්ෂණික සහාය නිලධාරීන් ලබා ගැනීම මම හිතන්නේ වගකීම. අනේ ඒව හිතලා මේ මාසේ වැඩ කරොත් අපිට මම හිතන්නේ මේ ඔක්කොම ආපහු යථාවත් කරන්න පුළුවන්. ඊට පස්සේ නැවත ජනවාරි මාසේ ඉඳන් අපි සුපුරුදු රාජ්‍ය යාන්ත්‍රයට යමු නේද? ඒක ඊටාම වැදගත්. දැන් විශේෂයෙන් විදුලි බලය එන හිටලා තියෙන විවිධ බහුතරයක් ප්‍රදේශවල අපි ගත්තොත් ලයිට් කණු පිටින් කඩාගෙන වැටිලා තියෙනවා, කේබල් කඩාගෙන වැටිලා අපේ මිනිස්සු තව කරන වැරද්දක් තමයි මේ වැටිලා තියෙන කේබල් උස්සන්න යනවා, ෆයිබර් ලයින් උස්සනවා. ඒ සම්බන්ධව මම හිතන්නේ මොබිටෙල් ආයතනයෙන් යම් දැනුවත් කිරීමක් පවා කරන්න සිද්ධ වුණා. මේක යම් විදිහකින් මේක ඩැමේජ් වෙලා තිබ්බට අපිට මේක පිළිසකර කරලා ගන්න පුළුවන්. ඒ නිසා මේකට හානි කරන්න යන්න එපා කියලා. දැන් ඒවා මිනිස්සුන්ගේ වැරදි. ඒක අනිත් පැත්ත තමයි විශේෂයෙන් මේ වගේ තත්වයක් යටතේදී අපි ඔය පවතින රාජ්‍යාන්ත්‍රණයේදී කටයුතු කරන්න ගියොත් ඉතා දීර්ඝ කාලයක් යනවා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්න. එතකොට දැන් ජනාධිපතිවරයා මතු කරන කරුණත් මේක ඊටාම ඉක්මනින් කෙටි කාලීනව දැන් දෙසැම්බර් 31ට කලින් මේ තත්වයට අපිට යම් විදිහකින් කෙටි කාලීනව මේක පිළිසකර කරගන්න නම් රාජ්‍යාන්ත්‍රණයේ යම් විදිහකින් ශක්තිමත්ව එකට බැඳිලා අර දෙපාර්තමේන්තු අපිට මේක අදාළ නැහැ අපිට මේක අදාළ නැහැ කියලා දෙකට බෙන් වෙන්නේ නැතුව එකට වෙලා මේ සාමූහිකව මේ ක්‍රියාවලිය කරන එක ඉතාම වැදගත්. අනිත් එක තමයි මේ ආධාර ලබා දීමේදී දැන් විශේෂයෙන්ම අපි මුලින් මතක් කරපු විදිහටම දැන් රුපියල් 25000ක
ඉක්මනින් ලබා දෙන දීමනාවක් තියෙනවා උන්ට නැවත නිවෙස් කරා පදිංචි වීම සඳහා ඊටාම ඉක්මනින්. ඒත් එක්කම තමයි රුපියල් 15000ක් ලබා දෙනවා පාසල් දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පොත්පත් විනාශ වීම අධ්‍යාපනික ද්‍රව්‍ය විනාශ වීම සම්බන්ධව. ඒත් එක්කම තමයි රුපියල් 25000ක් නැවත ලබා දෙනවා දැන් යම් කිසි පුද්ගලයෙක්ට තමන්ගේ නිවස හිමි වෙලා තාමත් සුරක්ෂිත මධ්‍යස්ථානයක නම් ඉන්නේ. සුරක්ෂිත මධ්‍යස්ථානයේ ඉන්න බැරි නම් යම් විදිහකින් කුලී නිවාසයකට යාම සඳහා මාස 6කට ලබා දෙන රුපියල් 25000ක මුදලක් ලබා දෙනවා. ඒත් එක්කම දැන් නිවාසය හානි වුණා නම් රුපියල් ලක්ෂ 50ක් ලබා දෙනවා නිවාසය ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා. සහ ඉඩමත් විනාශ වුණා. රජෙන් ඉඩම් ලබා දීම තමයි උන්ගේ ප්‍රතිපත්තිය වෙන්නේ. නමුත් එහෙම ඉඩමක් ලබා දෙන්න අපහසු පුද්ගලයෙක් ඉන්නවනම් ඒ සඳහාත් ලක්ෂ 50ක් ලබා දීලා කෝටියක මුදලක් පවුලක් වෙනුවෙන් ලබා දෙන්නට කටයුතු කරනවා. දැන් මෙන්න මේ తত্ত্বය ඊටාම සැලසුම් සහගතව ඊටාම අර නියාමනයක් යුතුව කරන්න ඕන වෙනවා. මොකද මේකේ ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයන්ට මේ ප්‍රතිලාභ ලැබෙන්නේ නැත්නම් උදාහරණයක් විදිහට රුපියල් 25000 ලැබෙන්නේ අර අස්වැසුම ලේඛනය හැදුණු විදිහට නම් සමෘද්ධි ලේඛනය හැදුණු විදිහට නම් නිවාස ලබා දෙද්දී ගම්මුදාවේදී ඒ නිවාස ලබා දුන්න ක්‍රමවේදයට නම් ග්‍රාම සේවක නිලධාරීතුමා ඔය කියන සංවර්ධන නිලධාරීතුමා සමෘද්ධි නිලධාරීතුමා සහ ඔය ප්‍රාදේශීය ලේකම්කාරයන් ඉන්න නිලධාරීන්ට ඕනේ විදිහට නම් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ සම්බන්ධව ඉතාම බරපතල විදිහේ ගැටලුවක් තියෙනවා. ඒ සම්බන්ධව සොයා බැලීමක් කරන්න වෙනවා. මේක තොරතුරු වාර්තා වෙන්නේ නැත්නම් මිනිසුන්ටත් පුළුවන් මේ සම්බන්ධව යම් විදිහකින් ඉහළට වාර්තා කරන්න. මොකද සමහර වෙලාවට අර ඉන්න ග්‍රාම සේවක නිලධාරීතුමා තමන්ගේ දේශපාලනය එකතුළු කරන්න ගිහිල්ලා තමන්ට හිතවත් පුද්ගලයන්ට මේ කියන ප්‍රතිලාභ ලබා දෙන්න ගිහිල්ලා ප්‍රතිලාභ ලැබිය යුතු කාණ්ඩයක් මෙතනදී මැගහැරනවා නම් ඊටාම බරපතල ගැටලුවක්. කොහොම හරි මේ වෙලාවේ අර අපි අර මුලින් මතක් කරා වගේ බොරදියේ මාළු බාන අවස්ථා අපිට තියෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. ඒකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක හැකිතාක් අවම කරගමු. මොකද අපි හැමෝම මිනිස්සු මේ වෙලාවේදී පීඩාවට පත් වෙලා තියෙන අපේම සහෘදයන් අපේම මිනිස්සු. ඒ නිසා මේ වුන් සම්බන්ධව ඊටාම සංවේදීව බලන්න ඕන වෙලාවක්. අපි ඊටාම ඉක්මනින් නැගිටිය යුතු තියෙනවා. ශ්‍රී ලංකාව විදිහට ශ්‍රී ලාංකිකයෝ විදිහට. මොකද මේක මේ ඊටාම බරපතල විදිහට මුළු දීප ව්‍යාප්තවම බලපාපු කාරණාවක් නිසා. ඒ කියන්නේ සම්පූර්ණ ජීවිත පිටින් විනාශ වුණා. මිනිසුන්ගේ දෛනික ජීවනෝපායන් දෛනික කටයුතු සම්පූර්ණයෙන් අඩා වෙලා තින්නේ. දැන් නැවත නැගී හිටින්න අවස්ථාවක් වෙලා තියෙනවා මේක. මුලින්දම පටන් ගන්න වෙලා තියෙනවා මිනිස්සුන්ට. ඒ නිසා ඔවුන්ට අපේ ශක්තිය මම කියන්නේ අර කියන බොරදියේ මාළු බාන තත්වයන්ගෙන් මිදිලා පුළුවන් නම් මේ වෙලාවේ. ඒ කියන්නේ මුදලින් උපකාර කරේ නැතත් අපිට පුළුවන් නම් ඔවුන් පිළිබඳව සංවේදීව මෙන්න මේ කාරණා වලින් අපිට අත්මිදලා යම් විදිහකින් ඔවුන්ට උපකාරයක් වෙන්න. ඒක ඊටාම වැදගත්. අපි බලමු කොහොමද මේ తත්වය ඊටාම ඉක්මනින් පිළිසකර වෙලා අපිට සුපුරුදු ජීවන රටාවන් වලට අපිට යාවත් කාලින වෙන්න හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම අපි අද දවසේ සමුගන්නවා. මතක් කරනවා ඔබට පුළුවන් අපේ සමාජ මාධ්‍ය ගිනුම් එක්ක සම්බන්ධ වෙන්න Facebook, TikTok සහ Instagram Inside LK ඒ වගේම YouTube channel එක subscribe කරන්න. ඔබේ අදහස් අපිට එකතු කරන්න. ඔබේ අදහස් එක්ක අපි සූදානම් ඉදිරි වැඩසටහන් සැලසුම් කරගන්න. එහෙමනම් අපි නැවත මුණ ගැහෙමු. ප්‍රාර්ථනා කරනවා මේ අපි වැටුණු තැනින් අපව අපිට නැගිටලා සාමාන්‍ය ජීවන රටාව සුපුරුදු පරිදි අපිට ගත කරගන්න අපේ ජීවන තත්වය යලි නගා සිටුවා ගන්න හැකියාව ලැබෙන්න කියලා.